අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද Zoom link එකක් තනියෙන්ම ෂෙඩවුල් කරගන්න ඉතාමත් පහසුම ක්‍රමයක් ගැන. සමහර විට ඔයාලා මේ ක්‍රමය දන්නවා ඇති නොදන්නවා ඇති. මේක ගොඩක් වටින්නේ නොදන්නා කට්ටියට. හරි මම දැන් මේ වීඩියෝ එක ඔයාලට step by step ඉතාමත් පහසුවෙන්ම Zoom link එක ෂෙඩවුල් කරගන්න විදිය කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, දන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා මගේ YouTube channel එක subscribe කරන්න. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන ගිහින් ඇති. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මෙතන මේ තියෙන තුන්වෙනි ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරන්න ෂෙඩවුල් කියලා තියෙන. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට නැවතත් අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන පළවෙනියම තියෙනවා ඔයාලගේ Zoom link එකට අවශ්‍ය ඒ කියන්නේ නමක් ඔයාලට යොදන්න ඕනේ. ඔයාලට නමක් නැත්තම් ඒ කියන්නේ නමක් ඔයාලට දාන්න බෑ කියලා හිතනවා නම් මේක උනත් ඔයාලට තියන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන මේ පේනවා ඇති මේ Zoom link එකේ දිනයක් ඉල්ලනවා. ඔයාලට එතන අවශ්‍ය දිනයක් දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති link එකට අවශ්‍ය වෙලාවක් ඉල්ලනවා. අන්නේ වෙලාවත් ඔයාලට කැමති වෙලාවක් දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති මේ Zoom link එක පැය කීයක් තියෙනවද කියලා. එතනින් ඔයාලට තියන්න අවශ්‍ය පැය ගාන මෙතනින් දීලා සෙට් කරගන්න. ඊට පස්සේ මේ පල්ලයට යනකොට ඔයාලට මෙතනින් අවශ්‍යම දේ ටික විතරයි මම කියන්නේ. මෙතන මේ තියෙනවා link එක ෂෙඩවුල් කරන කෙනාගේ වීඩියෝ එක ඔන් වෙන්න ඕනද? එතකොට මේ link එකට join වෙන කට්ටියගේ වීඩියෝ එක ඔන් වෙන්න ඕනද කියලා මෙතනින් අපිට බලන්න පුළුවන්. ඔයාලට ඕන නම් වීඩියෝ ඔන් වෙන්න ඕන මෙතන මේ ටික් එක දාගන්න පුළුවන්. නැත්නම් මේ ටික් එක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් අපිට පුළුවන් තව මේක waiting room එකකට කියන්නේ ඔයාලගේ මේ Zoom link එකට join වෙන කට්ටිය hotscape permission නැතුව join වෙන්න බැරි වෙන්න හදන්න ඔයාලට පුළුවන්. මෙතනින් ඔයාලා මේ තියෙන enable waiting room කියන එකේ ටික් එක දාන්න තිබ්බොත් අනිවාර්යයෙන්ම hotscape permission ඕනේ මේ link එකෙන් meeting එකට join වෙන්න. ඒක ඔයාලට ගොඩක් හොඳයි. ඔයාලා දාගන්න මෙතන. ඊට පස්සේ ඔයාලට මෙතනින් උඩින් පෙන්නනවා ඇති done කියලා බටන් එකක් තියෙනවා. අන්නේ done කියන බටන් එක මත එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මෙතනින් අපිට මේ save කියන බටන් එක මත එකපාරක් ක්ලික් කරන්න. හරි අපි link එක හදාන්න ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මෙතනින් මේ link එක අපිට කට්ටියට invite කරන්න. join වෙන්න ඕනේ කට්ටියට. දැන් ඔයාලා මේක කරන්න තියෙන ඔයාලගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකට ගිහින් මේක invite කරන්න ඔයාලගේ කියන්නේ මේ link එකෙන් meeting එකට join එකට. හරි දැන් මම මෙතනින් මේ කෙනෙක්ට මේ link එක යවනවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මගේ link එක ගියා. මේ ඕනනම් දැන් මම ඔයාලට මේ link එකෙන් join වෙලත් පෙන්නන්නම්. ඔයාලා දැන් ඔය තනියම හදාතු link එකෙන් තමයි ඔයාලා දැන් ඇතුළට යන්නේ. දැන් ඔයාලා මම මේ link එක ඕනනම් ගිහින් join වෙලා meeting එකකට පෙන්නන්නම්. ඔයාලට දැන් හොඳට බලන්න පුළුවන් ඇති මම මේ meeting එකට log වුණා මගේ link එකෙන්. ඔයාලට මේක වීඩියෝ ගොඩක් වටි කියලා මම හිතනවා. සමහර විට මේක online class කරන ගුරුවරුන්ට උනත් මේක වටින වීඩියෝ එකක්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න